පුතේ අද පුතාලට ටීචර් කියලා දෙන්නේ මේ නංගි අදපු මොනක් තියෙන්නේ ඒක දිහා බලන්න එපා හොඳේ. අද පුතාලට ටීචර් කියලා දෙන්න යන්නේ ආම්ලික මාධ්‍යයේදී MnO4- සහ Fe ධන දෙක අතර තුලිත රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ගොඩනගන විදිය. හරි. එතකොට මෙතෙන්දී පුතාලා පළවෙනියෙන්ම අපි කරන්නේ පුතේ මේ රසායනික ප්‍රතික්‍රියාවේ සැකිල්ල. රසායනික ප්‍රතික්‍රියාවක් ලියනකොට ප්‍රතික්‍රියක MnO4- සහ Fe ධන දෙක තමයි දැන් ප්‍රතික්‍රියක. රසායනික ප්‍රතික්‍රියාවෙන් පස්සේ අපිට හැදෙනවා MnO4- ආම්ලික මාධ්‍යයේදී පත් වෙන්නේ Mn ධන දෙක බවටනේ. මගේ පුතාලා ඒක දන්නව නේද? Fe ධන දෙක පුතේ Fe ධන තුන බවට ඔක්සිකරණය වෙනවා. අන්න බලන්න MnO4- Mn ධන දෙක වුණා. Fe ධන දෙක ෆෙරස් අයන ෆෙරික් බවට ඔක්සිකරණය වුණා. මේ දේ පුතාලා පොඩ්ඩක් කටපාඩමින් දැනගෙන ඉන්න ඕන දෙයක්. හරි. ඊට පස්සේ මෙතෙන්දී ඔක්සිකරණාංක වෙනස අපි අරගමු. MnO4- ඔක්සිකරණාංකය ඔක්සිජන් ඍණ 2යි ඍණ 2 4ක් ඍණ 8යි සමාන ලකුණෙන් අනෙත් පැත්තට යනකොට පුතේ ධන 8යි ධන 8යි ඍණ 1යි Mn ධන 7නේ ඔක්සිකරණාංකය. එයා ධන 7 ඉඳන් ධන 2 දක්වා අඩු වෙනවා 5කින්. 7යි 2යි අතර වෙනස 5යි. ෆෙරස් ධන 2 ඉඳන් ධන 3 බවට 1කින් ඔක්සිකරණාංකය වෙනස් වෙනවා. හරි. ඔන්නෝක තමයි අපේ පළවෙනි පියවර. මෙන්න මේ සැකිල්ල ඔක්සිකරණ අංකත් එක්ක පුතාලා අරගෙන ඔක්සිකරණ අංකවල වෙනස ඔක්සිකරණය ඔක්සිහරණයට අදාළ ඔක්සිකරණ අංකවල වෙනස මෙන්න මෙහෙම ලස්සනට සිට් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ පුතේ ඔක්සිකරණාංක මාරු කිරීම. Mn මැද තියෙන පහේ ඉලක්කම අපි Fe ඉස්සරහට දානවා. Fe ඉස්සරහ තියෙන එකේ ඉලක්කම දැනටත් Mn 1 නිසා අපි සාමාන්‍යයෙන් 1 කියලා දාන්නේ නැහැ නේ පුතේ. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේකේ Fe තුලිතයි 5යි Fe 1යි Mn තුලිතයි. හැබැයි පුතාලට පේනවනේ මෙතන මේ ඔක්සිජන් 4ක් තියෙනවා අපේ වම් පැත්තේ. එහෙනම් දකුණු පැත්තටත් ඕනනේ ඔක්සිජන් 4ක්. ඔක්සිජන් 4ක් ගන්න අපි කරන්නේ පුතේ ඔක්සිජන් 4ක් ගන්න ජලය 4ක් දානවා. ඔක්සිජන් තුලිත කරන්නේ ජලය. ඔක්සිජන් තුලිත කරන්නේ ජලය මගින්. දැන් අපිට තියෙනවා 4 වරක් 2 8ක් තියෙනවා හයිඩ්‍රජන්. එහෙනම් මේ පැත්තට අපේ වම් පැත්තටත් අපි දානවා පුතේ හයිඩ්‍රජන් ආම්ලික මාධ්‍යයේ 8යි H+ මගින් තමයි තුලිත කරන්නේ. දැන් මේ රසායනික සමීකරණය පුතේ ඇත්තටම තුලිතයි. ඉතින් මේක තුලිතයි කියන එක මේක අයනික ප්‍රතික්‍රියාවක් ලෙස තමයි තුලිත වෙලා තියෙන්නේ. මේක තුලිතයි කියන එක තහවුරු කරගන්න මගේ පුතාලට පුළුවන් වම් පැත්තේ දකුණු පැත්තේ ආරෝපණ සංසන්දනය කිරීම මගින්. දැන් ටීචර් වම් පැත්තේ ආරෝපණ අරගෙන බැලුවොත් වම් පැත්තේ තියෙනවා පුතේ ධන 8යි. නේද? මෙතන තියෙනවා ධන 8යි. මෙතන තියෙනවා ඍණ 1ක්. ඍණ 1යි. ආයි තියෙනවා 5 වරක් ධන 2 කියන්නේ ධන 10යි. දැන් මුළු එකතුව ගත්තොත් පුතේ ධන 10යි ධන 8යි ධන 18යි ධන 18න් ඍණ 1යි කියන්නේ ධන 17ක් තියෙනවා වම් පැත්තේ. අපි බලමු දකුණු පැත්ත. දකුණු පැත්ත ගත්තාම Mnට තියෙනවා ධන 2 ආරෝපණයක්. Fe 5 වරක් ධන 3. 5 වරක් ධන 3 කියන්නේ ධන 15යි. ජලයට ආරෝපණයක් නැහැ. 15යි ධන 2යි කියන්නේ පුතේ ධන 17යි. එහෙනම් දකුණු පැත්තේ ධන 17යි වම් පැත්තේ ධන 17යි කියන්නේ ආරෝපණ තුලිතයි. ආරෝපණ තුලිතයි කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් රසායනික ප්‍රතික්‍රියාව නැත්නම් ආයනික ප්‍රතික්‍රියාව තුලිතයි කියන එකම තමයි. හරිද? එතකොට පුතාලා මේ රසායනික ප්‍රතික්‍රියාව තුලිත කිරීමේදී පළවෙනියෙන් සැකිල්ල. එන්න මේ පියවර වේගයෙන් නිවැරදිව අනුගමනය කරන්න. පළවෙනියෙන් සැකිල්ල. දෙකට අපි තුලිත කරනවා පුතේ ඔක්සිජන්. ඔක්සිජන් තුලිත කරද්දී ඔක්සිජන් අඩු පැත්තට හරියට ගණන් කරලා අඩු ගානට ජලය දාන්න. දැන් 4ක් අඩුයි නම් ජලය 4යි. ආන්න ඒ වගේ.
තුන්වෙනියට පුතේ අපි තුලිත කරන්නේ ආම්ලික මාධ්‍යයේදී නම් හයිඩ්‍රජන් තුලිත කරනවා නම් පුතේ අපි තුලිත කරන්න ඕන H+ මගින්. අදාළ පැත්තට H+ එකතු කරන්න. අවසාන වශයෙන් පුතේ දැන් මේ වෙනකොට ඇත්තටම පුතාලගේ රසායනික ප්‍රතික්‍රියාව තුලිතයි. හැබැයි අවසාන වශයෙන් ආරෝපණ තුලිතයිද කියලා පුතාලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේ පියවර 4 ඒ පිළිවෙලටම කරන්න පුතේ. එතකොට වරදින්නේ නැහැ.